කොහොමද ඉතින් ඔයාලට? ඔයාගෙත් මුහුණේ අවපැහැය තියෙනවද? කළු ලප, කුරුලෑ කැලෑල් නිසා සම ඩල් වෙලාද? හරි. අදින් ඒ ප්‍රශ්නේ ඉවරයි. මොකද අද මම ඔයාලට කියලා දෙන්නේ ගෙදර තියෙන ද්‍රව්‍ය 4කින් සති 2කින් සම පැහැපත් කරගන්න හැටි. මේක 100% ස්වාභාවික රසායනික දේවල් නැති පැරණි ආයුර්වේද ක්‍රමයක්. අපි සම අවපැහැවෙන්න ප්‍රධාන හේතු තියෙනවා. 1. මැරුණු සෛල සම මත රැඳී සිටීම. 2. අව්වේ පිලිස්සුම් සහ කළු ලප. 3. තෙල් ගතිය සහ කුරුලෑ. ඉතින් අපි අද හදන ෆේස් පැක් එක මේ හැම ප්‍රශ්නෙටම එකවර විසඳුම දෙනවා. මොකද අපි භාවිතා කරන්නේ කඩල පිටි, වෙනිවැල් ගැටකුඩු, කහ සහ යෝගට්. පළවෙනි අමුද්‍රව්‍ය කඩල පිටි. මේක නැචරල් එක්ස්ෆෝලියේටර් එකක්. කඩල පිටිවල තියෙන ගුණ නිසා මැරුණු සමේ සෛල ඉවත් වෙනවා. සමේ තෙල් ගතිය පාලනය කරලා සිදුරු පිරිසිදු කරනවා. ඒ වගේම සමට නැචරල් ග්ලෝ එකක් දෙනවා. දෙවනි අමුද්‍රව්‍ය වෙනිවැල් ගැටකුඩු. ආයුර්වේදයේ සමී මිතුරා කියලා මේකට කියන්නේ. වෙනිවැල් ගැටවල බ්ලඩ් පියුරිෆයර් ගුණ තියෙනවා. ලී පිරිසිදු කරලා ඇතුලින් සම පැහැපත් කරනවා. කළු ලප, අවපැහැය, කුරුලෑ කැලෑල් අඩු කරන්න මේක ගොඩාක් හොඳයි. තුන්වෙනි අමුද්‍රව්‍ය කහ. කහ කියන්නේ නැචරල් ඇන්ටිසෙප්ටික් සහ ඇන්ටි ඉන්ෆ්ලමේටරි එකක්. කුරුලෑ ඇති කරන බැක්ටීරියා විනාශ කරනවා. සමී රතු පැහැය, ඉදිමීම අඩු කරනවා. තව දෙයක් කහවල කර්කියුමින් නිසා සමට ගෝල්ඩන් ග්ලෝ එකක් එනවා. හතරවෙනි අමුද්‍රව්‍ය යෝගට්. යෝගට් වල ලැක්ටික් ඇසිඩ් තියෙනවා. මේක සම මොයිස්චරයිස් කරලා මෘදු කරනවා. සමී pH බැලන්ස් එක හදලා නැචරල් ෂයින් එකක් දෙනවා. කහ නිසා සමට ඇතිවෙන වියලි බවත් යෝගට් වලින් කන්ට්‍රෝල් වෙනවා. දැන් හදන හැටි බලමු. පිරිසිදු භාජනයකට ගන්න කඩල පිටි තේ හැඳි 2ක්, වෙනිවැල් ගැටකුඩු තේ හැඳි භාගයක්, කහ ස්වල්පයක්, යෝගට් තේ හැඳි 1ක්. හොඳට මිශ්‍ර කරලා පේස්ට් එකක් වගේ කරගන්න. ගොඩක් දියර වෙන්න දෙන්න එපා. දැන් ගාන හැටි බලමු. මූණ හොඳට හොදලා වියලා ගන්න. ෆේස් පැක් එක සමට ඒකාකාරව ගන්න. ඇස් වටේට ගන්න එපා. විනාඩි 15ක් 20ක් තියලා වියලිලා ගියාට පස්සේ සිසිල් වතුරෙන් හොදන්න. වැදගත් ටිප්ස් 3ක්. 1. සතියට 2ක් 3ක් වතාවක් කරන්න ඕනි. දවසක් ඇරලා දවසක් කරන්න. 2. කහ වැඩි වුණොත් සම කහ වෙනවා. ඉතින් ස්වල්පයක් විතරක් දාන්න. 3. පළවෙනි සැරේට කන් පිටුපසින් ටෙස්ට් කරලා බලන්න. ඇලර්ජි නැද්ද කියලා. සති 1 සම මෘදු වෙලා ග්ලෝ එකක් එනවා. සති 2 අවපැහැය අඩු වෙලා සම පැහැපත් වෙනවා. සති 3-4 කළු ලප කැලැල් ටිකින් ටික මැකෙනවා. ඉතින් යාළුවනේ මේක තමයි මගේ සිම්පල් ෆේස් පැක් එක. ඔයාලා try කරලා රිසල්ට් එක කමෙන්ට් එකේ දාන්න. වීඩියෝ එක ප්‍රයෝජනවත් නම් ලයික් එකක් දාලා ෂෙයා කරන්න. channel එක subscribe කරලා bell icon එක press කරන්න.